අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ එක් ලග්නයන්ට බලපාලා තියෙන්නේ කොහොමද කියලා. අපි එන්න වීඩියෝ එකට ගිහින් බලමු 2026 වර්ෂයට අදාළව එක් ලග්නයන්ට අදාළ ලග්න පලාපල මොනවද කියලා. මේෂ ලග්නය. අය 15යි, වැය 5යි, ජය අංක 6, 8, 9. ජය දිනය කුජදා, ජය වර්ණය නිල්. 2026 වර්ෂයේදී තව දුරටත් බාධක දුරු වී රැකියා උසස් වීම හිමි වෙනවා. ඒ වගේම සෑම දෙයකින්ම ජය හිමිවන කාලයක්, රෝග පීඩා සුව වී නෑදෑ මිදුරු සබඳතා ශක්තිමත් වන කාලයක්. ඒ වගේම ධර්මානුකූලව කටයුතු කිරීමට වග බලා ගන්නත් ඕනි. මීට අමතරව අධ්‍යාපන, නිවෙස්, විවාහ කටයුතු සාර්ථක වෙනවා. දරුඵල හිමිවන කාලයක්. ආගමික හා පුණ්‍ය කටයුතු කිරීම යහපත් වෙනවා. වෘෂභ ලග්නය. අය 7යි, වැය 12යි, ජය අංක 5, 6, 8. ජය දිනය බදාදා, ජය වර්ණ කොළ. වෘෂභ ලග්න හිමියන්ට 2026 වර්ෂය ව්‍යාපාර හා අධ්‍යාපන කටයුතු වලට ඉතා යහපත් වසරක්. පෙර පැවති සිත් ඇවුල් බාධක දුරු වී සතුට උදාවන කාලයක්. ඒ වගේම සමාජ ගෞරවය, ජනප්‍රියතාවයත් හිමි වෙනවා. නමුත් ඉදිරියේදී ඒ රාෂ්ට්‍රක අපල යෙදීමට නියමිත බැවින් ආගමික හා පුණ්‍ය කටයුතු වල යෙදීමත් නරකයයි සම්මත ව්‍යාපාරවල නොයේදී යහපත්ව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. මිථුන ලග්නය. අය 14යි, වැය 7යි, ජය අංක 3, 5, 4. ජය දින බදාදා, ජය වර්ණය කොළ. 2026 වර්ෂයේදී මිථුන ලග්න හිමියන්ට වසර 5කට අධිකව පැවති අසුබ ඵල දුරු වී සුබ ඵල උදා වෙන කාලයක්. ඒ වගේම අඩපණ වූ සියලු කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිවන කාලයක්. මෙතෙක් දරුඵල නොලැබ සිටි අයට දරුඵල හිමිවන කාලයක්. 2026 මාර්තු වලින් පසු සියලු අපල දුරු වී සතුට සැනසුම උදා වී බලාපොරොත්තු ඉටුවන නිරෝගීකම ලැබී රැකියා අධ්‍යාපන කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වන කාලයක්. කටක ලග්නය. අය 9යි, වැය 6යි, ජය අංක 2, 7, 9. ජය දිනය කුජදා, ජය වර්ණ සුදු. කටක ලග්න හිමි ඔබට 2026 වර්ෂයේදී මෙපමණ කල් බලපෑ අෂ්ටම ඒ රාෂ්ට්‍රක අපල දුරු වී දුක් කරදර පීඩා දුරු වී වාසනාව සතුට උදා වෙනවා. විදේශ ගමන් සංචාර මෙන්ම ආදර ගෞරවය හිමිවන කාලයක්. නිරෝගීකම ලැබෙනවා. ඒ වගේම රැකියා ව්‍යාපාර ආදායම් මතින් ඉදිරියට යනවා. නැවතුණු අධ්‍යාපන කටයුතු වලට සුබයි. ඒ වගේම පෙර කරන ලද අයහපත් රැකියා ව්‍යාපාර සහ කටයුතු වලින් ඈත් වීම යහපත් වෙනවා. සිංහ ලග්නය. අය 11යි, වැය 3යි, ජය අංක 1, 4, 5. ජය දින ගුරුදා, ජය වර්ණ රතු. සිංහ ලග්නයේ හිමි ඔබට 2026 වර්ෂයේදී තව දුරටත් අෂ්ටම ඒ රාෂ්ට්‍රක අපලය යෙදෙන බැවින් ධර්මානුකූලව කටයුතු කරන්න ඕනි. සතුරු කරදර හා නඩු හබ යෙදෙනවා. ධන හානි හා රැකියා ප්‍රශ්න තව දුරටත් පවතිනවා. ලෙඩ රෝග හා අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ආගමික කටයුතු හා පුණ්‍ය කටයුතු කිරීම මගින් විපත් අවම කරගන්නත් පුළුවන්. ඒ වගේම නරක වැඩ හා රැකියා කරන අයට විපාක දරුණු වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. කන්‍යා ලග්නය. අය 15යි, වැය 5යි, ජය අංක 2, 5, 7. ජය දින බදාදා, ජය වර්ණ සුදු. කන්‍යා ලග්න හිමි ඔබට 2026 වර්ෂයේදී අධ්‍යාපනයට හා නව ව්‍යාපාරවලට ඉතා සුබ කාලයක්. උසස් අධ්‍යාපන හා ව්‍යාපාර වැඩි දියුණුවට රැකියා උසස් වීම වලට සුබයි. අදිෂ්ඨානයේ පෙරදැරිව කටයුතු කළ යුතුයි. පැවති රෝග පීඩා දුරු වීම සුව වීමට හේතු යෙදෙනවා. බුද්ධිමත්ව ඉවසිලිවන්තව කටයුතු කළ යුතු අතර ආගම දහමට හා පුණ්‍ය කටයුතු වලට යොමු වීමත් යහපත්. තුලා ලග්නය. අය 9යි, වැය 12යි, ජය අංක 1, 2, 4. ජය දින ඉරිදා, ජය වර්ණ සුදු.
2026 වර්ෂයේදී තුලා ලග්න හිමියන්ට පැවති දුෂ්කර කාලයේ නිමා වී වාසනාව උදා වේ. නමුත් වඩාත් ඉවසිලිවන්තව කටයුතු කිරීම අවශ්‍යයි. දේපල ඉඩකඩම් වස්තු සම්පත් උරුම වීමට ඇති කාලයක් වුවත් නොමනා සහ අයුතු ධන සෙවීමට යාම නුසුදුසුයි. අමුසැමියන් අතර ભેදවීම හැකි බැවින් ඉවසීම පවත්වා ගත යුතුයි. ඒ වගේම ආගමික හා පුණ්‍ය කටයුතු කිරීම අවශ්‍යමයි. වෘශ්චික ලග්නය අය 15යි වැය 3යි ජය අංක 3 4 9 ජය දින ඉරිදා ජය වර්ණ කහ. වෘශ්චික ලග්න හිමි ඔබට 2026 වර්ෂයේදී අලුත් වැඩ කටයුතු නව නිර්මාණ වලට සුබ කාලයක්. නැති වූ ගෞරවය සමාජ පිළිගැනීම නැවත ලැබෙනවා. නව නිර්මාණ හෝ නව ව්‍යාපාර වලින් සමාජයේ ප්‍රසිද්ධ වීමට වාසනාව ඇති කාලයක්. ඒ වගේම නව චින්තන හා සංකල්ප උදාවන කාලයක්. ව්‍යාපාර, අධ්‍යාපන, රැකියා, ක්‍රීඩා ආදී සෑම අංශයක්ම වේගවත්ව ඉදිරියට යන කාලයක් මේක. ධනු ලග්නය අය 12යි වැය 7යි ජය අංක 3 5 6 ජය දින බදාදා ජය වර්ණ කොළ. ධනු ලග්න හිමි ඔබට 2026 වර්ෂයේදී පැවති පීඩාකාරී කාලය දුරු වී සතුට සැනසුම උදාවන කාලයක්. ආදරය මිතුරු සම්බන්ධතා තර වෙනවා. විදේශ ගමන් හා විනෝද සංචාරය දෙනවා. නමුත් ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. පිෂ්ඨය අධික ආහාර ගැනීම සීමා කිරීමත් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමත් අවශ්‍ය වෙනවා. ලෙඩ රෝග නිසා සතුට සැනසීම නැති වී යාමටත් හැකියි. මකර ලග්නය අය 7යි වැය 10යි ජය අංක 6 8 9 ජය දින කුජදා ජය වර්ණ රතු. මකර ලග්න හිමි ඔබට 2026 වර්ෂයේදී වසර 5ක් සෙනසුරුගේ පැවති බලපෑම දුරු වී සුබ ඵල උදාවන කාලයක්. පැවති බාධා දුරු වී අධ්‍යාපන, ව්‍යාපාර, රැකියා ආදී සියලු කටයුතු නැවත යථා තත්ත්වයට පත්වීමට සුදුසු කාලයක්. නමුත් ආගම දහම හා පුණ්‍ය කටයුතු තවදුරටත් කරගෙන යාම යහපත් වෙනවා. කුම්භ ලග්නය අය 6යි වැය 10යි ජය අංක 2 3 9 ජය දින ගුරුදා ජය වර්ණ කහ. කුම්භ ලග්න හිමි ඔබට 2026 වර්ෂයේදී පැවති බාධක දුරු වී සියලු කටයුතු නැවත සඵල වන කාලයක්. දුරස් වූ අය නැවත ලං වෙනවා. නැවත නැගී සිටීමට අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ යුතුයි. අන් අයගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. නුවණ හා අදිෂ්ඨානය මුල් කරගෙන කටයුතු කිරීමෙන් නැති වී ගිය සියලු දේ නැවත ලබා ගැනීමට හා ගොඩනගා ගැනීමට හැකියි. මීන ලග්නය අය 10යි වැය 5යි ජය අංක 1 3 4 ජය දින ඉරිදා ජය වර්ණ රතු. මීන ලග්නයේ හිමි ඔබ 2026 වර්ෂයේදී ධර්මයට වඩාත් නැඹුරු වෙනවා. උදකලාවට යොමු වෙන කාලයක්. ඊටාම ධාර්මිකව කටයුතු කළ යුතුයි. කෝපය, ආවේගය දුරු කළ යුතුයි. නරකයයි සම්මත වැඩ කටයුතු නොකළ යුතුයි. රෝග පීඩා වලින් මිදීමට ආහාර ගැන සැලකිලිමත් විය යුතුයි. අයහපතේ යෙදෙන අයට දරුණු විපාක ලැබෙන කාලයක්. මරණය පවා ගෙන ඒමට හේතු වන කාලයක් මේක. අපි එහෙනම් අදට ගිහින් එන්නම්. 2026 වර්ෂයේ ඔබ සියලු දෙනාගේම සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන, සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන වාසනාවන්ත වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමෝටම සුබ දවසක්.